පල්ලෙහා පේනවනේ ලස්සන කොහොමද කියලා. kamu itu deh, oh kan? Ada yang putih kayak lekar giang Dan itu tuh naik. Kan. Oh kan. Awam podi beg kata eh. Podi beg kadu. Hari podi beg kata. Podi beg agak. එන්න අමිල ඉතින් අතන්ට වෙලා බලන් ඉන්න එන්න මේකත් නැති වෙනවා Bila rem මොකද කරන්නේ දෙදලා? යුස්මතාව අර वो एक साल में बाद रोड पे खब्बला විතරනේ තියෙන්නේ නේද? හදලා නැහැ මොකද? भयानक है नहीं गल गली ले लूँ अंदाज Good morning. ඉතින් ඊරේ නම් චේනන් ඇවිල්ලා නැවතුනේ මෙතන. දැන් උදේ 7යි වෙලාව. Kumbu View Lodge and Restaurant. Kumbu Pasang Lamu Rural Municipality 3 Chipyung. ඉතින් උදෑසන පේනවනේ ඉදුම බාලා තියෙනවා. අපි අද උදෑසන යන්න බලාපොරොත්තු වෙනවා පයියාන් දක්වා. සමහරට ප්ලෑන් එක වෙනස් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා මගදී ලොරියක් හෝ ජීප් එකක් හම්බෙයි කියලා. ඒක හම්බුනොත් පයියාන් යනකම් එකෙන් යනවා. ඊට පස්සේ පයියාන් ඉඳන් සැලරිය දක්වා තවත් වාහනයකින් ගිහිල්ලා සැලරිය ඉඳන් කත්මණ්ඩු දක්වා යන්න බලාපොරොත්තු වෙනවා. සමහරට ඒ ප්ලෑන් එක අවුල් වුණොත් අද රෑ පයියාන් නැවතිලා හෙට උදේ පයියාන් ඉඳන් සැලරිය ගිහිල්ලා සැලරිය ඉඳන් කත්මණ්ඩු යනවා. එහෙනම් අද උදෑසන ගමන ආරම්භ කරමු නේපාලේ චිපියුන් ඉඳන්. චිපියුන් මේ අතේ ගවර්න්මන්ට් ඔෆිස් එකක්ද මේක? මේක නම් අපේ අර තේජි කැෆේ එකනේ. way to Lukla, way to Surke නේ, Surke මල්ලෙහාට නේ. නමස්තේ. නමස්තේ. ඔයගොල්ලෝ උඩ දැක්කනේ එක හන්දියක්. එතනින් කෙලින්ම ගියොත් ලුක්ලා, දකුණට හැරුණොත් සුර්කේ. අපි දැන් සුර්කේ පැත්තට තමයි යන්නේ. හෙලෝ. ටිකක් දාගත්තා. මේ හරියන්නේ නැහැ. සෑහෙන ඩස්ට් එක පේනවනේ පාරේ. මේ තනිකර තියෙන්නේ අස්සයොන්ගේ, බූරුවොන්ගේ, ගවයොන්ගේ, යක්ලගේ මල පහ තමයි අර වේයිලා කුඩු කුඩු වගේ ඩස්ට් එක වගේ තියෙන්නේ. ඉතින් ඕක නහයෙන් ගියාම හරි අමාරුයි. පේනවනේ වටේ view එක. මේ ඉස්සරහින් පේන රවුන්ඩ් බෝඩ් එක වගේ එකක් තියෙනවනේ. මේකෙත් කියන්න ඕන අපි මේකේ යනකොට යන්න ඕන වම් අත පැත්තෙන්. මේ හැම තැනකම තියෙනවා මේ වගේ මේ බ්ලොසින් ඩ්‍රම්. ඉතින්
වම් පැත්තෙන්. අර හිඳන් එනකොට දකුණු පැත්තෙන් තමයි එන්න ඕන. ඉතින් මේ ඇවිල්ලා මං හිතන්නේ මෙහි බෞද්ධ ආගමේ මේ මහායාන වගේ තමයි තියෙන්නේ. ඒ සංස්කෘතික භාෂාවේ මොනවා හරි මේ ලියපු මොනවා හරි තමයි තියෙන්නේ. ඒ වගේ ඒවා දැන් මේ අතරින් මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වේ රවුන්ඩ් බෝඩ් මේ උඩාර හන්දියකින් පල්ලෙහාට ආවනේ. කෙලින් මේ යද්දී ලුක්ලා පල්ලෙහාට යද්දී සුර්කි පයියාන්නේ පැත්ත. ඉතින් පල්ලෙහාට බැස්සට පස්සේ ඒ වගේ ඒවා කීපයක්ම හම්බ වෙනවා. මේ දැන් තව එකක්. ඉතින් මේ වගේ ඒවා කීපයක් මම පහු කරගෙන ආවා. අර පල්ලෙහා තව එකක් පේනවා. මේ බලන්න මේ තව එකක්. මේවා බැලු බැලමට පේනවා පාරම්පරික මොනවා හරි එකක් සෙල්ලිපි වගේ තියෙනවා යට ඔය. අකුරෙන් කොටලා වගේ ලියලා ගලේ. ඉතින් පල්ලෙහාට යන් විශේෂ මොනවා හරි තිබ්බොත් ඔයගලන්ට මම පෙන්නන්නම්. ඉතින් අපි අර තුර්කි බෞද්ධ පොඩි දේවල් තිබ්බේ ගසින් ට්‍රම්ප් එක පහු කරලා ටිකක් දුර ආවා. ඉතින් ලස්සන දියැලක් තියෙන තැනකට ආවා. වෙනවනේ. ඉතින්ම තියෙනවා හෙල්ලෙන පාලමක්. ඉතින් මේක ක්‍රොස් කරන්න යන්නේ හෙලිකොප්ටරයක් යනවා. ඉතින් හෙල්ලෙන පාලම හෙල්ලි ක්‍රොස් කරමු. බලන්නකෝ වතුර පාර කොහොමද කියලා. ඕහෝ You see the sunrise? Yes, actually I did not go. My old friends went. They all saw the sunrise. But Sit the Malik, sunrise ඔක ගත්තේ? is behind අතේ හොඳයි. everyone. Yeah. Sunset අමාරු හිටි කකුලේ පේන්න නිසා දැන් පොඩි. අර and ජීප් it එක was තියෙන බලාපොරොත්තු තව යන්නේ. ජිප් එක නැතුව තව අද පළවෙනිදාට ආවට කැසිනෝ ටයිම් එක 10ට ඈ? අයි බාර කෝච් බස් එක ඉතින් අපි සුර්කි වලට ආවා. ඇවිල්ලා ඉස්සලා තේ බීපු කඩේ තමයි ඔයගොල්ලන්ට මම පෙන්නුවේ. ඉතින් එතනින් තේ බීලා පල්ලෙහාට ආවා. මෙතනට එනකන් ජිප් එකක් එනවා අපි එක්කන් යන්න. ඉතින් ඒ ජිප් එක නගින්න මේ පොයින්ට් එකට යන ගමන් තමයි ඉන්නේ. එතනින් පාර ඉවර ඇතිනේ ඈ. අපි 9:00 විතර වෙනකොට සුර්කි වලට ආවා. හැබැයි සුර්කි වලට එනකොට එතන ජිප් එකක් තිබුණා. අපි හිතුවා මේ ජිප් එක අපිව එක්කන් යන්න තමයි තියෙන්නේ කියලා. නමුත් අපේ හර්ෂයි බාසිතයි ඒගොල්ලෝ අපිත් එක්කම එන්නේ නැතුව කෙලින්ම ඒගොල්ලෝ ලුක්ලා වලට ගියා. මොකද අපිට රජයෙන් නිකුත් කරන සහතික වගේක් තියෙනවා. එවරස් බේස් කැම්ප් ගිහිල්ලා එනකොට ලබා දෙන ඒ ටික ගන්න ඕන නිසා ඒගොල්ලෝ කෙලින්ම ලුක්ලා ගියා. ඉතින් අපි මෙතෙන් එන විට ජිප් එකක් තිබුණත් අපිට යන්න හම්බුනේ නැහැ. අපි
ඒගොල්ලෝ එනකම් මෙතෙන් වෙලා හිටියා. Two are coming. කියන්නකො මම දෙන්නෙක් එනවා කියලා මොකද? නැහැ මේ ජීප් එක තමයි හැමෝටම යන්නේ. Two people are coming. නෑ නෑ වෙනම ජිප් එකක් එනවා කියලා කිව්වනේ. නෑ මේකම තමයි. ඈ? මේගොල්ලෝ මේ අපි එනකන් ඉඳලා තියෙන්නේ. එතකොට අර දෙන්න. ඔන්න සීනේ බොඳ වීමට දෙන්නේ. එන්න අමිල ඉතින් අතන්ට වෙලා බලන් ඉන්න එන්න මේකත් නැති වෙනවා. මෙල වරෙන්ම මොකද කරන්නේ දෙන්නලා? යුස්මතාව අර. මොකද සීන් කියන්නේ? චොටි. නෑ නිකන් හෙලිපෑඩ් එකේ කොච්චර දුරද කියලා මම හිතන්නේ එතනට දැන් වාහනේ මොකද ඉතින් හෙලිපෑඩ් එක හොයන්න මොකද දැන් හෙලිපෑඩ් එක හොයාගත්තා කියහන්කෝ. ඈ දැන් හෙලිපෑඩ් එක හොයාගත්තා කියහන්කෝ. ඔව් ඊට පස්සේ මොකද කරන්නේ? දන්නේ ඒ අරුවර කියලා මම කියන්නේ යන්නෝ යා මොකද ඒ කමියුනිකේෂන් මේ හෙලිපෑඩ් එක නම් මේ මහදුරන්නේ මෙතන පේනවා. Hello guys. You guys want to go? Malli. Yeah, we need to go. Two people are coming. 1000 rupees he says. ඈ? 4% 1000 rupees. මේ කීයකට කැපුවද කියපන් ඉස්සෙල්ලා? 10කට කැපුවනේ. එකත් ඇලිලා. කිමුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොන අපේ අසිත් පල්ලි ඇපල් ගෙඩිය 10කට කැපුවා හරිද? වෙරළු ගෙඩිය 8ක් කෑවා කියනවනේ. ඕක තට්ටකට තමයි කැඩිලා තියෙන්නේ. ඈ? එක තට්ටයි. කීයද? 9ක් තියෙනවද? එකෙකුට එක කෑල්ලක් මෙහෙම කපහන් ඒතකොට හරි. එකක් තියෙනවා. බොඩ ඕනේ. ඔව් තරිච්ච එකක් තියෙනවා. ඒක අයින් කරපන්. ඒ තමයි තියෙන්නේ. 8යි මිනිහෝ. ඔව්. හරි හරි. හරි. තව පොඩ හිටන් තව එක මෙහෙම කපහන්. කපන්න. ඒතකොට හරි. හරි ඒක ඔයා කන්න. කර තලිච්ච අයින් කර. අතත් කපා ගන්නවා දැන්. ඔව්. අන්තිමට ඇඟිල්ල කුස ගන්න වෙන්නේ. ඇඟිල්ල කපා ගත්තද කේසොන්? ටේප් දාගෙන ගියේ. කොහොම එකක් දන්නේ. දැන් බා 20කට කපනවද උඹ? උඹල මැල්ලුමක් කරා දැන් කොහමද අපල ගෙඩිය? හරි එකන්ට ඔය පොලම් පොලම් දෙන කපුනේ. කමු ඉතින් ඒක. අවුලන්නේ. හරි හරි පොඩි කැල්ලක් කර ගියන් කොට. දෙන්නෙට 3යි. පඩේ අමාරුකක් කියන්නේ. ගන්න. ඕ ගන්න. ආවම පොඩි වෙක් ගත්තා ඈ. පොඩි මේක ගන්න. හරි පොඩි වෙක් ගත්තා. පොඩි මේකක් ගත්ත. කන්නක් ඇපල් එපාද? ඇපල් ඕනේද? ඕනි ඕනි. එපා කියලා මොනවත් නැහැ. ඕන්නම් ඇවිල්ලා ගන්න ඕන. එපාද? එපා. මෙයාට තුක්ලවල දීපු අප ගෙඩිය නයිද? ඈ? තුක්ලවල? අර වෙරළු ගෙඩියක් අත කැපෙන්නේ නැති වෙන්න කැපි. අය තාම කපනවා. එහෙනම් අත කැපුන්නේ නැහැ කියලා කියන්න එපා. දැන් ඇතිද? මට තව දෙයි කියලා කෑහක සුද්ද. මොකද ආදාස් ඇපල් කන්න එන්න. ඇපල් කන්න එන්න. බං උදන්ට එන්නද? උරුක්ති නෑ. ආයක රහබං. මේ දෙහි ගෙඩියක් කියලා තුවාල තියලා. ගොඩ කාලෙක රසකට කියලා දරුනේ දෙහි රස. දෙහි ගෙඩිය වල තුවාල තියලා. ඊයේ දවල් රයිස් එක හොඳ නෑ. මේක නේද එකක් කියන්නේ. මං කෑවේ. ඒක රයිස් ආවද? දෙක දෙක තියෙනවද? අද මාරු අද උදේ මාරු කිචන් එක හොඳේ අයියේ. මේ කොට සවුත් වල. සුබින කිචන්. අසි. දෙහි කිචන් එක මාරු. ඇපල් නම් සුපිරි. ගයිස් අපි ඉන්නේ සුක්‍රි වල සුර්කි වල මේ ජිප් එක එනකන් පයන් වලට යන්න. ටීම් එක ඉන්නවා මෙතන. ඉතින් අපි අද සුර්කි ඉඳන් පයන් වලට ගිහලා එතනින් තව ජිප් එකකට මාරු වෙලා සැලරි දක්වා යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද බොහෝ විට නවාතැන වෙන්නේ සැලරි. ඊට පස්සේ හෙට උදේ කත්මණ්ඩු දක්වා පිටත් වෙනවා. ඕක තමයි ප්ලෑන් එක. උදේ ආව ගාම මම දන්නේ නෑනේ. උසේ එකෙක් හිටියේ. නෑ මම මෙතනට ආවට පස්සේ කෝල් එකක් ගත්තනේ උට. ඔව්. ඒක දෙහිරප එක ආන්සර් එක නෑ. මෙතන උත්තර නෙමෙයි කිය. නෑ මේ උදේ හිටිය ගමු. මොකද දෙහිරප එකද? ඔව්. රෝසේ එක ඩයල් එක. ඔව් මම උදේ හිටියා. රෝජලි පහිනවා කියන්නේ පොඩක් බලලා අපි ඉන්නේ. ඒක තමයි. මම උදේ හිටියා. මම ඒක ලොකු සින්නර
आप इधर से कॉल कर दिया ना? हाँ आप बोला 5 मिनट बाद में इधर आ गया। हाँ, हाँ ओके ओके। ये ना मैं कहता हूँ आप लोगों ने पैसा का बात किया वहाँ पर? साली मैं कहूँ देखिए एक मामा और देनो आई पैसा ये आदमी आपका दिया। मुझे दिया? हाँ कब दिया? नहीं अभी देने का। अभी देने का? हाँ ये अभी देने का पूरा है? हाँ ठीक है। व्हाट्सएप में क्या है वो बैंकिंग कर रहा है क्या आप? नो कैश कैश क्या है? ठीक है मैं टॉयलेट जाकर आता हूँ। हाँ? आप लोग थोड़ा रेडी हो गया। या ओके आप लोग एक मेरे को आप लोगों ने लंच किया क्या? लंच उधर पायन पाया? मेरा लंच रेडी हो गया है इधर। हाँ 2 मिनट में मैं लंच करके आता हूँ। ठीक है ओके बिना देखें कैमरा गिनना लोग साली का आप लोग कितना 10 आदमी है? 10 आदमी है ना आपका गाना पास? खरीद देखो हाँ, 10 आदमी 4 तो 6 आदमी अंदर एडजस्ट करते हैं। ओके। 4 आदमी बाहर रहना पड़ेगा। ओके, ठीक है ठीक आप है। लोग एडजस्ट करके रहना। ठीक है ओके ओके मैं गाड़ी घुमा के रख देता हूँ। dah denik kino nih hatar denik kisara me nagin dulu me hai denik kisara nagin dulu hatar denik pas nagin dulu sampai jipe ka ඇවිල්ලා තියෙන්නේ සුත්ති වලට. ඉතින් අපි 10 දෙනාම මේ ජිප් එකෙන් යන්න බලාපොරොත්තු වෙනවා පයියන් වලට. හිතා යන්න පුළුවන් නේ? मास्क करो मैं दिन का जीता है අර ඔය එනවා මෙන්න එනවා එතුමා මෙතන. අඩේ විනාඩි දෙකකින් ගිල කාලා කියන්නේ ඈ ජූසයක් කෑම කාලාද කිලලාද බලාගෙන ඉන්න උඩ ඕලෙම මදි වගේ. ඔක්කොම දාපුවම දැන් උඹලට යන්න ඉඩ ඇති වෙයි. හතරක් නෙවුනේ මේකත් දාන්න. මේකත් දාපුවම. ये हो जाने बैठे जाको තිබ්බොත් වැටේ කෙලින් තිබ්බනම් 6 kilometer to Payan ना? नो फ्रॉम यहाँ इधर से to Payan यहाँ से आपको मैं पाखे तक छोड़ देता हूँ। उसके बाद आप आधा घंटा चल के जाना पड़ता है। आधा घंटा वॉकिंग ओके पाई बागे कभी दिन तो लो हाँ हाँ एक ही गाड़ी है इधर दो आदमी हैं तीसरा दिन नहीं ඉසුරු වෙනවා 4 आदमी हो जाएगा। इट वाज से 4 ඔන්න වැහුවා. लगा दे ටිකක් හොඳයි වගේනේ. මේක ටිකක් හොඳයි වගේනේ. इधर देना इट्टे देना ඔය අරුගේ කරේ ඉන්නේ මට මූ දැක්ක मैं मेरे बंको को की तीरों लैन लग गया මට මූ දැක්කම බය හිතෙන මුටස් ධාරියෙක් වගේ නේ. අර බෝම්බ ගහන උන් ඉන්නේ. නම කියන්න බෑ. ඔව් ඔව් ඒ වගේනේ. බස්සේ මොකක්ද දන්නේ නැහැ. ගොඩ කාලයක් වාහනේ යන්නේ මේ සතුරු නැති වෙනවා. දවස් දෙකක් විතර යනකොට එදා එනකොට කොහොමද වතුර පාරෙන් යන්නේ? මේකේ මාරු ගැස්සෙනවා බලන්න කොක්කොම ඉන්නවද කියලා. නැලෙයිද දන්නේ. අතර පොඩි අමුතු ලල්ලයක් තියෙනවා නේ වාහනේ කියලා ඒ ভাইබ්‍රේෂන් එක පළවෙනි මීටර 100 පළවෙනි මීටර 100 වගේ පොඩි තියෙනවා නේද? කකුල් දෙකක් යනවනේ ඔළුවට ඉඳා ගන්න නෑ මොකක්ද නැති ये रोड कितना साल हो गया ये अभी 1 साल हो गया भाई एक साहब। साल हाँ तो 1 साल में बाद रोड अच्छा है यार और 1 साल के बाद ये रोड बहुत बढ़िया बनेगा। अभी तो ट्रैक बना रहा है ना।
විතරයි තියෙන්නේ නේද? හදලා නැහැ මුකුත්. භයානකයි නේ ගල් ගැලවිලා එන්න පුළුවන් chance එකක් තියෙනවා. ගැලවෙන. ඔව්. දැස්සක් වගේ කියොත් එනවා අපිට. අර පැත්ත බලපල්ලා. ඉස්සර දෙනවා. කඳු කෑලි වගේ ගඩන් ගන්න. ඊටමත් බහනක තමයි. ඔය වගේම දැනකින් අපි ආර පයියන් වලට එන අන්තිමට පාරක් පේනවා වගේ ඉවරයිද? අපිට හරියන්නේ උඩට. ඊයේ වාසනාව උරුගාවල අවස්ථාවක් අර මේ වගේ එකනේ සොරංගනක් ගියාවි. මම හිතුවම ගලක් පෙන්නේලයි කියලා. තියෙන ගල පෙරලෙනවා. थोड़ा देर चुप रहिए අපි ජිප් එකේ ඇවිල්ලා පල්ලෙහෙන් බැහැලා මේ උඩින් මෙතනින් නැගගෙන ආවා. ඊට පස්සේ මේ පාර දිගේ උඩට යන්න තියෙනවා. මේ පාර දිගේ විනාඩි 45ක පැයක වගේ ගමනක් යන්න තියෙනවා. අපි අතන ජිප් එකේ මාරු වෙලා පයින් තව බයික් විතර ආවට පස්සේ අනිත් වාහන දෙක පල්ලෙහා රෙඩි වෙලා තියෙනවා. එතන තමයි දැන් යන්නේ. උගන්න පේන අපේ කට්ටිය උඩින් නම් එන විදිය. මොකද අර වාහනෙන් අපි පොඩි දුරක් තමයි කන්දේ ආවේ මාරු වෙලා. මේ වාහන දෙකේ මාරු වෙලා ඔව් මේ වාහන දෙකෙන් යන්න ඕනේ. පයියානේ ඉඳන් සැලරිය යන්න
වාහන දෙක ඇවිල්ලා නැවැත්තුවා දැන්. මෙතනින් දැන් බැහැලා ගඟෙන් එගොඩට මාරු වෙලා තවත් වාහන දෙකකින් යන්න ඕන. අර ඇතින් ලයිට් එළිය පේන්නේ. ගඟෙන් එහා පැත්තේ වාහන දෙකක් එනවා අපි එක්කන් යන්න. ඉතින් මෙතනින් බෑග් අරගෙන දැන් අපි යන්න ඕන. අසිත් මල්ලි පරිස්සමෙන්. මාරුයි නේද? ඊට යමු. අකොලිසොත් නේ. අල්ලගෙන යන්න. සුසි ටෝච් එක ගහන මේ පැත්තට පොඩ්ඩක්. හොටල් අරගෙන යන්නේ නේ. නැගිටපියව. අන්ජලි. නැගිටපියව. අපි ආවා. Sitting on hotel එකට ආවා. එදා ගයන් මල්ලි මයිට මේ රූම් එකේ හිටියේ රූම් නම්බර් 7 hotel යක්. ඉතින් දැන් නිදාගෙන උදේ 5 මාට කත්මණ්ඩු බලා පිටත් වෙන්න තියෙනවා. හරිම මහන්සි. Good morning salary indang. Ting ira api payan indang. Sorry pagdin indang payan ඇවිල්ලා payan indang salary දක්වා ආවා. මේ hotel එකේ තමයි නතර උනේ. දැන් උදේ 5:00යි වෙලාව. අපි දැන් කත්මණ්ඩු දලා පිටත් වෙන්න යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා. පල්ලා වාහන දෙකම ready, bag දාලා කට්ටිය ready පිටත් වෙන්න යන්නේ. ආ? ඔව් ඔව්. ඒ තමයි ඉතින් සැලරි ආවට පේන විදිය. මේක එදත් පෙන්නවා මෙතනින් අපි ගමන පටන් ගන්න වෙලාවේ. මසාල් චායි? මසාල් චායි නැත්තම් මොනවද? බ්ලැක් කෝෆි? මසාල් ටී නැත්තම් මොනවද? ඕකේ. මේ හර්ෂ අසිට මසාලා ටී එකක් දාන්න කියන්නලු බීලා නැහැ කියලා. යටි පින්තූරයක් ගන්න ඕන කත්මණ්ඩු වලින්. Bye bye salary. Guys, ඔන්න අපි එහෙනම් පිටත් වෙනවා කත්මණ්ඩු බලා. සල්ලාරි වලින් අපි කල්ලාරි. කලින් ඉන්නට නිරාණයක් ඒ ගයන් හිටිය මේ ආසයක් නේ. කුක් කරලා ඇතුළට. Black coffee. One here. Yeah. පැටිය අපිට චපාති ඕනේ. Black coffee. Ah, tapaji no. Tapaji urai lu bang ala hari kapan dek? kita දාන්න තාම සෝදා. අනේ. kita දාන්න විතර. දාය ආම්ද.
Chapati hangandadi. Chapati iwarai. Chapati hangala. කායෙන් කන උඹලා පඩි ඉවර කරනවද? ඔව්. ඔබද අලකා. For me. For me. This one. Tadi aku lagi udgah lelu no. උන්ට කන්නත් නෑ අන්තිල. හීන් දාලා නැද්ද? Fin daltin. හීන් දාලා දැන් හර්ෂයා ගුටි කන ඇතුළට ගිහිල්ලා. අපාජි නෑ කිව්ව ඇහුන්නේ නැද්ද? ජැක්සන් වගේ. ජැක්සන් වගේ. මේ නේපාලේ කඩවල වල බියර් අරක්කු ඒ වගේ දේවල් නෝමල් විකුණන්න තියෙනවා කවුන්ටර් එකේ. මේ බං කාලි බෝතල් වගේක් තියෙන්නේ. ඒක තමයි මාත්. ඒ අරක්කුයි. ඈ? කුක්‍රි කියන අරක්කුයි. කුක්‍රි. आणि ब्लॅक कॉफी हो. हो Semua ganti ini. Hah? Semua ganti. කවුද? Doggy. අපි එනකොට එවරස් පෙවුනා හරියෙන් දැක්කද? අනේ හායි කියන්නකො මල්ලි චුට්ටක් පව් මූණ බලනවා. Trade Hotel and Fast Food ඊය කියන්න Center. එපා කවදාවත් සතෙක්ට. Okal Dunga. ඒක හරි නරක දෙයක්. Okal Dunga. නරක දෙයක්. සතෙක්ට එන යන්නේ. ලොක් කරලා දන්නේ. Guys අපි breakfast අරගෙන ඉවරයි. සැලරි නම් කත්මණ්ඩු යන ගමන් පට්ට සීතලයි. ආර ලොකේෂන් එක මේකත් අපි ඈතින් එනකොට එවරස් අන්තිම වතාවට පෙවුනා රේදී. ඉතින් එතන පහු කරලා දැන් අපි යන්නයි යන්නේ. guys ඕගොල්ලන්ට මේ පේන්නේ ශ්‍රී ලංකන් සරණාගතයෝ ටික කෑම සොයා නේපාල් පීරණාගාරයේ බත් සොයා තියෙනවද බඩු? තියෙනකොල්ලෝ බත් ඕකේ මල්ලි මේ මම ඩාල් බාත් එකක් ගන්න බෆ් එක ඩාල් බාත්
Buff body. One dal bath I think with better buff. to dal bath. We have nice, good food in here. The buff there. Buff? Two dal bath with buff. Not a buff. Okay. අපේ හර්ෂ කඩවල් පීරලා දාල් බත් හොයාගත්තා. දාල් බත් and buff. ඉතින් buff දාල් බත් කොළ ජාතියක් තියෙනවා, පපඩම් තියෙනවා, පරිප්පු. සුපර් ටේස්ට්. මරු. අපි සැලරි නම් කත්මණ්ඩු වලට ආවා. වාහන ඔක්කොම මෙතන නවත්තලා දැන් බරු ටික බානවා. Guys, good afternoon. කත්මණ්ඩු ඉඳන් අපි ඉන්නේ කත්මණ්ඩු තමිල් වල. ඉතින් එවරස්ට් බේස් කැම්ප් ගිහිල්ලා ආවා. ඇවිල්ලා මේ ටුක්ටක් ඇවිදිනවා මේ තමිල් කියන පොඩි ටවුන් එකේ. අපි ෂොප් එකකට ආවා. බුරියානියක් කන්න ගිහලා ඒ බලමු. Chicken available, huh? Chicken. Okay, 3 chicken biryani. 3 chicken biryani. Yeah. Nice biryani. We are from Sri Lanka. Sri Lanka. Yeah. Wow, nice. Thank you. Very nice biryani. Thank you. Guys, අපි biryani ආව නිකන් දැක්කත් බඩ පිරෙන සීන් එකක් තියෙන්නේ. කාලා පොඩ්ඩක් අදහස් කියන්න බලන්න. අපි කාලා ඉවරයි. එක්ස්ප්‍රෙෂන් එකකුත් ගත්තා. අමිල ගහලා කියන්න කොහොමද තත්ත්වය කියලා. සුපර් නේ? සුපර්. මගේ එකත් ගෙහ බලන්න පොඩි කප් එකේ දෙන්නේ. චූටි. ගයන් නම් ඉස්සෙල්ලම කෝපි එකක් අදලා හරියා. ගයිස් කියන්න ඕන සාමාන්‍යයෙන් ලංකාවට සාපේක්ෂව මෙහෙනම් කෑම පොඩ්ඩක් ගණන් අඩුයි වගේ තමයි තේරෙන්නේ නේ. පොඩ්ඩක් නෙමෙයි හොඳටම ගණන් අඩුයි නේ. Drinks menu. Hello. Hello, how are you? Surumalli. Gayan. Dream Everest 2024. දහටක ගමනකින් පස්සේ රැස මාස ගානක වුණුවීම් අරවයෙන් පස්සේ සාර්ථකව මේ එවරස්ට් බේස් කැම්ප් තරණය කරලා ටීම් එක ආපහු කත්මණ්ඩුවට ඇවිල්ලා ඉන්නවා. අපි ඒ වෙලාව අපේ ජයග්‍රහණය කණ්ඩායමක් විදිහට ලබා ගත්ත එක සමරන්නයි යන්නේ. පොඩි කේක් එකක් කපලා පොඩි සැමරීමක් තියෙන. හරි කට්ටියම මේක. ටීම් එකම K2 යන්න ලැබේවා. අමාඩබ්ලම් සබ්මිට් කරන ලැබේවා. අමාඩබ්ලම් අමාඩබ්ලම් හර්ෂයට. හර්ෂයට. දෙපොඩි කැල්ල කවන්නම් කට්ටිය. thank you. ඔය තියෙන්නේ චොඩි එක. සාදු ඔක්කොම කෑවා. ඕකේ. පොඩි ෂේප් එක. පොඩ්ඩක් නෙවෙයි. මේ කුඹු ග්ලැසියර් එකට තරන් ගියා නේද? අකර ගෑනමෙට පුරන්නේ. දැන් ඔයාලා මේ ගත්ත achievement එක ඒක මේ certificate එකකින් මේවා කරන්න එහෙම කොහොම කිසි වෙලාවක් කරන්න බෑ හරිද? ඒකින් අර මේක එහෙම හිතන්න එපා. හැබැයි අර මොකක් හරි දෙයක් අපි දැන් අර ගියාම ඒකට නීත්‍ය අනුකූලව විභාගයක් වෙන්න ඕනේ. එහෙම ඒකට තමයි මේ certificate එක දෙන්නේ. සාමාන්‍යයෙන් මේක issue කරන්නේ අපි base camp එකේ අපි ගාව ෆොටෝ එකකුයි
අපි ගත්ත ට්‍රැකින් කාඩ් එක, අපි ගත්ත පර්මිට්, ඒ වගේ දේවල් අර චෙක් පොයින්ට් වලින් චෙක් කරලා බලලා එහෙම ප්‍රොසීජර් එකකින් තමයි මේවා වෙන්නේ. මේ සර්ටිෆිකේට් එක හදලා තියෙන්නේ අර මේ රීසයිකල් කරපු මේ වෙලෙන් හදලා තියෙන්නේ. මැටීරියල් එකෙන් හදලා තියෙන්නේ. සර්ටිෆිකේට් එකත් එහෙමයි, මේ කවර් එකත් එහෙමයි. ඔයාලා ලබාගත්ත මේ ජයග්‍රහණයේ පොඩි මතක සටහනක් විදිහට මේක තියාගන්න. කිසිම හැරෙන්න. ජේෂ්ඨ සමාජිකයා මම ඇත්තටම එවරස්ට් මම අනිත් පැත්ත එක කියලා ඇති මම මුලින්ම එවරස්ට් ගැන පොඩි ඉන්ට්‍රස්ට් එකක් ආවේ මම ඒ ලෙවල් වලට ඉගෙනුවා ළමයින්ට ෆස්ට් යුනිට් එකේ ෆස්ට් ලෙසන් එක තිබ්බ ජයන්ති කුරුතුම් පාල ගැන. ඉතින් මම ඔක හැමදාම උගන්වන්න ගිහිල්ලා හැමදාම මගේ ඔළුවට ගිහිල්ලා ඉතින් මම පොඩි ආසාවක් තිබ්බා. නමුත් මම ඒකට යන විදිය ගැන මුකුත් අයිඩියා එකක් තිබ්බේ නෑ. ඔව්. ඇත්තටම මේ ලපාගේ ස්ටේටස් එකකින් තමයි මාත් සීන් එක දැනගත්තේ. ඊට ඉතින් කතා කරද්දී මම කිව්වා ඉතින් මම ලොවෙත් එනවා කිව්වොත් එනවා මොකක් හරි දැන් ඉතින් අර ගමේ පාරවල් කියන වගේ කියන්න බුණා පුංගි දංගා යනවා මේ කියලා දුතිය ඉතින් ආදල් දුන්නා අපේ පාර වැරද්දුවා. අතරම මේක දැනගත්තේ බොහොම අහම්බෙන් අන්නෝන් හයික page එක follow කරගෙන හිටියා නිකන් මෙහෙම එකක් දැක්කම message එකක් දැම්මා නිකන් just යන්න අවශ්‍යතාවයක් වගේ තිබ්බා නැත්නම් නිවලුත් එක ප්‍රශ්න තිබ්බා ටීම් එකක් විදිහට achieve කරන්න help කරපු නිසා කියන්නේ අපි හැමෝම ටීම් එකක් විදිහට තමයි වැඩ කරේ. එවරස්ට් යනවාද කියලා ඇහුවා. අපි මනාලි යන තමයි හිටියේ. මම කිව්වා අනේ අපි එවරස්ට් යන් කමන්නේ නැහැ මම බේස් කැම්ප් යන් කියන එක. අපිට මම හිතන්නේ මාසෙකමාරක් දෙකක් විතර වගේ තමයි තිබ්බේ. අපි දෙන්නගේ ඉස්සරේ ධම්ම තිබිච්ච හීනයක් ඒක. ඒ කියන්නේ ඒ හීනේ මෙච්චර ඉක්මනට හබා කරගන්න පුළුවන් උනේ ඔයාලා හින්දා. අර ඒ ලංකාවේ කන්දන්න ගල හැමදාම ඉතින් බේස් කැම්ප් එකක් කවද්ද කොහොම ඉන්නකොට දැන් මේ පෝස්ට් එක දැක්කේ. ඉතින් අර දීපවද වලට කොහොම හරි දෙන්න මේ පස්සෙන් ආවේ. කොයි වෙලාවකත් අර පුෂ් කරේ නැහැ. ඒක පර්ෆෙක්ට් මම කියන්නේ. ටේල් එක එනකොට අර උඹලා ඒක මාරු විදිහට මැනේජ් කරා. ආයි එකක් ප්ලෑන් කරනවා නම් කලින් කීපා. ලිස්ට් එකේ ඉන්නවා. මම නම් එවරස්ට් ගැන හොයන්න පටන් ගත්තේ සෑහෙන කාලයකට කලින්. ඔයාලා අයියා ලගින් ගත්ත ආටිකල් එකෙන් උඩට ඇවිල්ලා තිබ්බා ඒ කාලේ මම ලියුවා. ඉතින් සෑහෙන ආසාවක් තිබ්බා. කොහොමවත් ඔයාලගේ සපෝට් එකකින් 5100 මට්ටමට වගේ යන්න පුළුවන් වුණා. ගොඩක් ට්‍රිප් එකකට යන්න පුළුවන් වුණා. යන්න ඉස්සෙල්ලා කවුරුත් මම දැනන් හිටියෙත් නැහැ මේ ඔයාලා කවුද ඉන්නේ කියලා මම හිතුවේ මෙසේජ් එකක් අනිවාර්යෙන් එන්න කියලා. ඇත්තටම ඒ තිබ්බ ඩ්‍රීම් එක සක්සස් කරගන්න ඇත්තටම ඔය තුන් දෙනා තමයි අපිට උදව් කරේ. ඉස්සරහට මේ සෙට් එක ටීම් එක මේ විදිහටම අපි මැසේජ් කරයි කතා කරයි උමනාවක් එකකින් ඉතින් ඇත්තටම කියන්න ඕන මේ මාත් ගොඩක් ආසාවෙන් යන්න හිටපු ගමනක්. මේක කියන්නේ හීනයක් මම හිටියේ මේ කොහොම හරි බේස් කැම්ප් යනවා කියලා. ඒ අතරතුර මේ කොහොම හරි විස්තර හොය ඉන්නකොට තමයි මේ දසුන් මල්ලිගේ පෝස්ට් එක දැක්කේ. හැබැයි ඒ වගේම තමයි අන්නෝන් හයික පේජ් එක මේ ගොඩක් කලින් ඉඳලා මම ෆලෝ කරනවා. ඒක දැක්ක ගමන් මේ ගෑණිමයි කලින් ඉඳලා පොඩ්ඩක් කතා කරනවා. ඉතින් ගෑණට මම කිව්වා මේකට අපි යන් කියලා. ඉතින් එහෙම තමයි මේකට සෙට් උනේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕන අර සෙට් වුණාට මොකද මේ වෙලාවේ අපි දන්නේ නැහැ කවුද මේකට සෙට් වෙන්නේ කියලා. නමුත් අපි අර ප්‍රතිපදා මේ Zoom මීටින් තියෙනකොට එකිනෙකා හඳුනාගත්තා. එතකොට තමයි අපි දැනගත්තේ මේ අතරම මේ ජර්මනියෙන් ඊට පස්සේ ඩුබායි වලින් කොරියාවෙන් අරිමෙන් එන ඔක්කොම ලාංකිකයෝ ටිකක් ඒ වගේම මේ ට්‍රැවල් කරන්න ආසා මේ සෙට් එකක් තමයි මෙතන එකතු වෙන්නේ කියන එක ඒකත් එක්ක ආසාව වැඩි වුණා.
ඉතින් ඒ වගේම කියන්න ඕන විශේෂයෙන්ම අර අපිට දැන් මේක සැලසුම් කරපු විදිය. ඒ කියන්නේ මේ මාස 4ක් තිස්සේ පුහුණු සෙෂන්ස් කොහොමද කරේ ඒවා සෑහෙන වැදගත් වුණා මේ ගමන්ට. ඉතින් ඒවා ඇත්තටම අපි හරියට කරේ නෑ අවංකවම. මේ ඉතින් ඒ නිසා සමහර තැන්වල අපිට අමාරුකම් සිද්ධ වුණා. නමුත් ඒ යන වෙලාවේ තේරුණා ඇත්තටම මේකේ වැදගත්කම මොනවද කියන එක. ඉතින් ඇත්තටම යන්න කලින් මේ අපිට හම්බුණ උපදෙස් විශේෂයෙන් දසුන්ගෙන් ඊට පස්සේ හර්ෂගෙන් සුසීගෙන් මේවා මාරු විදිහට වැදගත් වුණා. ඉතින් අර ඇත්තටම ලංකාවේ අපි හයිකින් කරලා තිබ්බට මේක වෙනම එක්ස්පීරියන්ස් එකක්. මොකද මේ අපි යන්නේ අන්නිවන් රෝඩ් එක. ඒ කියන්නේ ඒ වගේ තියෙන අර ස්ටෙප්ස් එහෙම එක විදියකට නෑ. උඩට යන්න තියෙනවා, පල්ලෙහාට යන්න තියෙනවා, සමහර කඳු නදින්න තියෙනවා, බහින්න තියෙනවා. දැන් ඊට අමතරව බරකුත් උස්සගෙන යන්නේ. ඊට අමතරව අපි යනවා මේ ඔක්සිජන් ලෙවල් එක 120 නම් 10ක් විතර වෙනකන් අඩු වෙන තැනකට යන්නේ. ඉතින් ඒ නිසා මේ සෑහෙන මේ දැනුණා මේ ගමන. ඇත්තටම වටපිටාව සුන්දර වගේම අපිට ඇඟටත් දැනුණ ගමනක්. හැබැයි මේකේ දැක්ක විශේෂ දෙයක් තමයි මේ අපිට අර ඇක්ලිමයිටේෂන් සෙෂන් දෙකක් අපිට තිබ්බනේ. එකක් අර නම්චේ ඉඳන් එවරස්ට් මේ ඉන් හොටෙල් එකට ගියේ එකයි. ඊට පස්සේ අමාඩබ්ලම් බේස් කැම්ප් එකට. ඉතින් ඒක මං හිතන්නේ ගොඩාක් අපිට වැදගත් වුණා. මේ මං හිතන විදිහට මේ නේපාල් වල අපි මේ කලින් හොයලා බලපු ඔය ට්‍රැකින් කරන කට්ටියගේ එහෙම සෙෂන් අඩුයි. ඉතින් එකපාරටම උඩට ඇදලා ගිහින් ආපු ගමන් ගොඩක් කට්ටිය මං හිතන්නේ ෆේල් වෙනවා. හැබැයි අපිට අර මේ දෙක නිසා මේ සෑහෙන මේ හයියක් සහ අපිට අර ඒකට ගුරු වීමක් සිදු වුණා කියලා මං හිතනවා. ඉතින් ඒකත් එක්ක අපි ගමන සාර්ථක වුණා. අනිත් එක තමයි සමහර තැන්වල මේ මට අපහසු වෙච්ච තැන් තිබ්බා. ඒ කියන්නේ පළවෙනියටම අපි අර සැලරි ඉඳන් ගිහිල්ලා අර ගඟේ මාරු වෙනකොට මේ බෑග් එකත් අරගෙන අර උඩට යන වෙලාවේ මට හිතුණා මල කෙලියයි ආයෙ හැරලා ගියා නම් හොඳයි කියලා. ඒ කියන්නේ අර පළවෙනියටම අර මේ අපි වාහනෙන් ගිහිල්ලා බලාපොරොත්තු නැති විදියට එතන තියෙනවනේ නිකන් මේ කෙලින්ම හොරිසොන්ටල් ක්ලයිම්බ් එකක් එතන තියෙන්නේ නේ එතනදී. ඉතින් ඒ වගේම තවත් තැනකදී විශේෂම සුෂී ගැන කියන්න ඕන. සුෂී ගොඩක් කලාවට පස්සෙන් මෙන්නේ කවුද? එයා එක්කම හිටියා. ඉතින් මං හිතන්නේ නම්චේ යන දවසෙත් සෑහෙන අමාරුයි මට. එතකොට සුෂී මාත් එක්කම වගේ ගියා. මේ අන්තිමට ඇහුවා දැන් අයියා මම අමාරුද අමාරු නෑ නෑ යන් කියලා. ඊට පස්සේ මූ මොකක්ද ටෙක්ස්ටෝස් එකක් අරලා දුන්නා. ඒක බිව්වට පස්සේ සත්‍ය ආවා. ඒකත් එක්ක උඩ ගියා. ඒ වගේම හර්ෂ ගැන විශේෂයෙන් කියන්න ඕන. හර්ෂ මාර කැපකිරීමක් කරා. මොකද දැන් මේ ටීම් එකේ 12 දෙනා අපි එකම පොකුරට නෙමෙයිනේ යන්නේ. ඒ කියන්නේ සමහරට කිලෝමීටරයක් ඉස්සරහින් පස්සෙන් කිව්වම තමයි යන්නේ. ඒ හැම වෙලාවෙම හර්ෂ උඩට දුවනවා, පල්ලෙහාට එනවා, උඩට දුවනවා, පල්ලෙහාට එනවා. ඔහොම මාර ගේමක් දුන්නා. ඊළඟට මේ අමාඩබ්ලම් බේස් කැම්ප් එකේ ගිහිල්ලා අපි එනකොට මේ ගොඩක් කලාවට මේ කියන්නේ රෑ වුණා. ඉතින් රෑ වුණාම අපි එතන දීලා ආය හර්ෂ ගියා හොයන්න කවුද අසිත් හොයන්නේ. ඊළඟ එනකොට කරුවිලේ තමයි ඉතත් බැස්සිත් ඒවා මාර අත්දැකීම්. ඉතින් ඇත්තටම ගොඩාක් සන්තෝෂයි මේක මේ අපිට ඉටු කරගන්න බැරි වෙන හීනයක් ඉටු කරගන්න ඔයගොල්ලෝ සහාය දුන්නා. ගොඩක් ස්තුතියි. ඉතින් ඊළඟ පාරත් මොනවා හරි කරනවා අපි අනිවාර්යෙන් වෙනවා. හැමෝටම ජය වේවා. ඉතින් මේ කොහොම හරි මම හිතුවා එක්කම යනවා මොන ගෙහෙම ලක්කච්චා ජොබ් එකෙන් අයින් වෙලා හරි යනවා කියන එක තමයි මගේ ඔළුවේ ඇත්තටම වැඩ කරේ. ඉතින් පොඩ්ඩක් මම කන්ෆර්ම් කරන්න සෑහෙන කාලයක් ගියා. මොකද මේ බොස්ට මම කියනවද නැද්ද කියලා හිටියේ මේ වැඩ වැඩි නිසා. නම් චෙවල්ට යනකොට මගේ කොල් දෙක සෑහෙන ඩැමේජ් වෙලා. එතකොට එතනදී එවරස්ට් බේස් කැම්ප් එකට එවරස්ට් වීව් හොටෙල් එකට බාගෙන සපත්තු දෙක දාගෙන කියලා සපත්තු දෙක කරලා මේස් එක පිටින් ආයෙ මේ වීව් හොටෙල් එක නැගලා මේස් එක පිටින්ම ආයෙ බැස්සා. අනිත් පැත්තට බැස්සා. මේ දැන් මම බෑග් එකත් එල්ලගෙන මගේ හොඳ පණ ගිහිල්ලා මම ඉස්සරහට එනකම මට පේනවා වේගේ ලයිට් එකක් කොහොම පල්ලෙහාට එනවා. මං හිතුවා නේ හර්ෂ නම් වෙන්න බෑ ඔච්චර වේගෙන් ඉන්න විදිහක් නැහැ කියලා. මං හිතුවා ගමේ මිනිස්සෙක් ඉන්නේ. වාදී හර්ෂය අර නිල් පාට ට්‍රවුසර් එක මට පේනවා. මාර වේගෙන් ආවා. ඒ වේගෙට මං ආවා. දැන් අසිතේ දෙන්නවට බෑග් එක කියලා කිව්වා. මං කෝන්නේ මල් යන්. ඒ ඉතින් අර ඒ කියන්නේ මාර වර්ක් එතික් එකක් තියෙන හිතා ගන්න බෑ. අර අමිල කිව්වා වගේ මට නම් කොයි දෙයක්වත් දැනුන්නේ මේක නිකන් අර මේ අර වෙන අපි නොදන්න කෙනෙක් කරපු දෙයක් කියලා. මේකනේ මට නම් හිතුනේ හැම වෙලේම නිකන් අපි දන්නේ යාළුවෝ ටිකක් නිකන් සෙට් වෙලා නිකන් මේ යමු මචං කියලා ආව ගමනක් වගේ එහෙම එකක් වගේ තමයි හැම වෙලේම ලැබුණේ. ඇත්තටම මීට අවුරුදු 3කට ඉඳලා කරින් මගේ යාළුවෝ කට්ටියක් අපි ප්ලෑන් කරා මේ වැඩේ. හැබැයි ඉතින් අපිට ඒක කරගන්න බැරි වුණා. අවුරුදු 3කට කලින් තමයි ප්ලෑන් කරේ මේක යන්න. මගේ යාළුවෝ කට්ටියක් අපිට ඒක කරගන්න බැරි වුණා. හැබැයි
ඉතින් කොහොම හරි දසුන්ගේ පෝස්ට් එක දැක්කහම මම මෑන් සංජයට කතා කරා බල උපාස කියලා කියන්නේ කාට් එක මගේ යාළුවෙක් කරවල බෙච් එකේ පේරවල එයාත් එක්ස්ප්ලෝරර්ස් එකේ හිටියා එවරස්ට් ආවා ඉතින් යාට කතා කරාම එයා ඇත්තටම මට රෙකමන්ඩ් කරා හොඳයි මේ කට්ටිය දෙක යන්න පුළුවන් ඊට පස්සේ දසුන්ට කතා කරලා දැනගත්තන් පස්සේ ඉතින් එහාට හර්ෂ ඊසිල් එකේ වැඩ කරේ ඉතින් එකින්දයි හර්ෂය කන්ටැක්ට් එකක් සිරයිතා සර් එහෙම තමයි මේ හයික් එකට ඇත්තටම මේ ආවේ ඊට අපිට ගොඩක් සාර්ථක කරගන්න හම්බුනේ මොකද මේක මම හිතන්නේ ගොඩක් ටෆ් හයික් එකක් ඒකට හේතුව තමයි අපි දැන් පටන් ගත්තේ පයියාන් වලින් වල සාමාන්‍යයෙන් ගයිඩ්ස්ලත් එක්ක යනකොට ලුක්ල වලින් තමයි පටන් ගත්තේ ඉතින් මම දන්නේ ලංකාවේම කවුරුත් මේ පයියාන් වලින් පටන් අරගෙන එනවාද කියලා උත්තර මේ අමාරු හරි මේ මට තව පොඩි එක වචනයක් කියන්න තියෙනවා විශේෂයෙන්ම අසංක ගැන. මොකද මේ ඇත්තටම අපේ මුළු ටීම් එකේම මේ ගමනට සෑහෙන වැදගත් වුණා මේ අසංකගේ කැපවීම වෛද්‍යවරයෙක් විදිහට. ඉතින් එක තැනකදී කියන්න ඕන මේ මම එක තැනකදී අර ගලක කකුල පැටලිලා වැටුණා. කෙලින්ම හොම්බකට ඔක්කොම වුණා. ඉතින් ඒ වෙලාවෙත් අසංක ඇවිල්ලා බෙහෙත් දාලා මේ ඔක්කොම මේවා කරලා ඒ ටික ඔක්කොම මැනේජ් කරා. ඒ වගේම තමයි විශේෂයෙන් ගයන්ට අසනීප වුණ වෙලාවෙත් ඒ අර ඔක්සිජන් දෙන්න ටික ඊට පස්සේ ඔක්සිමීටර් හයි කරලා ඊට පස්සේ ඔක්සිජන් අරේන්ජ් කරලා ඒ ටික ඔක්කොම මැනේජ් කරගන්න මාරු විදිහට උදව් කරා. ඒ වගේම මේ වෙලාවේ හර්ෂත් අන්තිමට අපි නැවතලා හිටියේ ගොරක්ෂේත් හොටෙල් එකේ මේ රිසෙප්ෂන් එකේ හිටියේ කියලා රෙස්කියු හෙල්ත් අරේන්ජ් කරගන්න හැම දෙයකම මාරු විදිහට මේ සපෝට් කරා. ඉතින් විශේෂයෙන්ම මේ අසංකට ගොඩාක් ස්තුතියි අපිට මාරම හයියක් වුණා ඇත්තටම අසංක ටීම් එකේ හිටපු එක මේ ඉතින් අපිට හර්ෂත් බෙහෙත් දුන්නා අසංකල් බෙහෙත් දුන්නා වෛද්‍යවරු දෙන්න ඉතින් ඔක තමයි කියන්න ඕනේ එහෙනම් ආශාලා මායි සෙට් එකේ 23 ඉඳන් අයිලන්ඩ් පීක් යන සෙට් ගේම එක ගහපු ගේම තමයි අයිලන්ඩ් පීක් ගහපු ගේම තමයි මේ යන්නේ ඉස්සරහට මේකෙනොත් අර ඉදිරි පියවරක් ඇත්තටම මේ කාලේ කාපු කට්ට අතම මාන සතුටුයි මේ වගේ දෙයක් දකින්නකොට එතකොට ගත්තොත් ඇත්තටම මට මේ EBC යන කියලා මහා ඕනකමක් තිබෙන්නේ ඇත්තටම මේ මේක කියන්නේ එක මොහොතේදී මම කර දෙයක් කළා මට ඒක හිතුණා ඔය යන්න ඕන මට ඒ කියන්නේ මට තිබ්බ හැකියාව තියෙනවා මට දැනුණා යන්න මට අර ගයිඩ් කරනවා කිව්වම පොඩ්ඩ අමුතු දෙයක් ඉන්න මට ආසාවයි තමයි මම ඕකේ කිව්වේ. දැන් මට මුලින්ම තිබිච්ච මේක තමයි දැන් මේ මොන වගේ උන් ටිකක් එයිද මොන වගේ උන් ටික කරා යන්න වෙයිද මුන් ටික කරේ තියා යන්න වෙයිද මොනවා කරන්න වෙයිද කොච්චර බයවුනේ අපි දෙන්නට කියලා මේ එහෙම එකක් තමයි මුලින්ම තිබුණේ මේ ඒතොර ඒ ටීම් එක විදිහට පටන් ගත්ත එක සතුටුයි ඉතින් හැමෝම හරියට ඉවර කරගත්ත එක ගැන ඊළඟ දිමුත් අයියා ඇත්තටම මම ඕල්ලාව දැක්ගාම මේ අයිය කොහොමද කියලා අහන්නේ මේ hina වෙලා හැමතිස්සම මේක අහන්නේ මේ ඒතර කිසිම වෙලාවක අවුලක් නැහැ මල්ලි පොඩ්ඩක් මහන්සි නම් තමයි යන් ඉතින් කොහොම එතරයි කියන්නේ මොකද කියන්නේ නැහැ කොහොම හරි මේ ටාගට් එකට යනවා කියන එක අනිවාර්යෙන් ඇගේ තියාගෙන යනවා එහෙම නැත්නම් අපේ කැම්පස් එකේ කොහොම හරි එවරස් යනවා ඒ එවරස් යන ප්‍රොජෙක්ට් එකේ නම කොහොම ඕක ගිහිල්ලා ඊට පස්සේ මම කොහොම හරි මුලින්ම බේස් කැම්ප් එකක්දී මම එවරස් කියලා මෙලෝඩියක් දන්නේ නැහැ හරිද මම කියන්නේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ ඒ කියන්නේ මේක මුළු ටීම් එකක් විදිහටම පට්ටම ඇචීව්මන්ට් එකක් ඒ කියන්නේ එහෙනම් ජය වේවා හැමෝටම ඉතින් නේපාලයේ ඉඳන් ශ්‍රී ලංකාව බලා පිටත් වෙනවා අපි පිටත් වෙලා ලංකාවට ආවට පස්සේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපිට හොඳ පිළිගැනීමක් ලැබෙනවා දසුන් ඇතුළු කණ්ඩායමට එනවා ඇවිල්ලා අපිට සහතික පිළිගන්වලා එතන පොඩි දෙයක් සිද්ධ වෙනවා ඉතින් ගියපු හැමෝටම සහතිකයක් පිරිනමනවා ගමන් නිමා කිරීම සම්බන්ධයෙන් ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕන මේ වීඩියෝ පෙළේ සීරීස් එකේ අවසාන වීඩියෝ තමයි මේක මෙතනින් මේ සීරීස් එක ඉවර වෙනවා ඊට පස්සේ ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා තවත් අපේ කරපු සීරීස් කීපයක් තියෙනවා මේ වගේ වික්‍රමාන්විත කීපයක් ඉතින් මේ වීඩියෝ ටික සීරීස් එකක් වශයෙන් ඔයගොල්ලන්ට ගෙන බලාපොරොත්තු වෙනවා ඒ වගේම කියන්න ඕන මේකේ තව වීඩියෝ දෙකක් ඉතුරු වෙනවා එකක් තමයි කත්මණ්ඩු තමිල් වල කරපු වීඩියෝ එකක් සහ
ඊට අමතරව තෙම්බුචේ කරපු වීඩියෝ. ඉතින් මේක මේ දෙකෙන් පස්සේ මම දානවා. නමුත් ඒක සීරීස් එකට සම්බන්ධ නැහැ. වටපිට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා පොඩි vlog දෙකක් කරලා ඒක පෙන්නනවා. ඉතින් මේ ගමන ඇත්තටම ඉතාමත්ම සිහිනයක් සැබෑ වුණු ගමනක්. ඔයගොල්ලෝ මේකෙන් යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඒ වගේම අනාගතයේ කවුරු හරි යනවා නම් මේ ටික බැලුවොත් මම සම්පූර්ණ කවරේජ් එක මේකෙන් දීලා තියෙනවා. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඉදිරියේදී අනාගතයේ කවුරු හරි බේස් කැම්ප් එකට යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ සීරීස් එක බැලුවම තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක අපි යන්න තියෙන්නේ, කොයි වගේ ටෙරේන් එකකටද යන්නේ, කොයි වගේ හයිට් එකකට අපිට යන්න තියෙනවද, එලිවේෂන් එක, ඔක්සිජන් ලෙවල් වෙන පුණු මේ වගේ දේවල්. ඉතින් සීරීස් එකෙන් බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ලබන සතියේ ලයිව් එකකින් සම්බන්ධ වෙලා ඔයගොල්ලෝගේ තියෙන ප්‍රශ්න ලැහැත්ති කරලා තියාගන්න. උත්තර දෙන්නම් එක එක තැන්වලදී වෙච්ච දේවල්. එතකොට පුහුණු වෙන්න ඕනේ ඒවා, මේකට ගියේ ගණන් කොහොමද, මේ හැමදේම අපි ලයිව් රිවිව් එකේදී කතා කරමු. එහෙනම් වීඩියෝ බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ස්තුති කරන්න වචන නැහැ. ඔයගොල්ලෝගේ මේ කමෙන්ට් එතකොට ලයික් ඒවත් එක්ක තමයි ටිකක් උද්‍යෝගිමත් උනේ මේ ටික ටට්ටක් ගාලා දාන්න ඕන කියලා. එහෙනම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි ආයෙත් නැවත හම්බෙමු. සීරීස් එක මෙතනින් ඉවර වෙනවා. හැමෝටම ජය වේවා. අයිබෝවන්. මම දිමුත්.